කොරියාවට යන්නද සිහින දකින්නේ. පොත්පත් එක්ක ඔට්ටු වෙනවද? එකවර විසඳුම. කොරියන් සරසවියා ඔබේ කොරියානු සිහිනයට මග. ඔබත් කොරියාවට යාමට සිහින දකින සිසුවෙක්ද? එහෙනම් මේ ඔබ සඳහාමයි. දැන්ම කොරියන් සරසවිය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් හා හච් මගින් සබ්ස්ක්‍රිප්ෂන් සේවාව දිනකට රුපියල් 5ක ටැක්ස් හෝ මාසිකව රුපියල් 100ක ටැක්ස් ඔබේ ගිණුමෙන් සුජු අය කරගනු ලබන අතර සබ්ස්ක්‍රිප්ෂන් ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ. ඉතින් ඒගොල්ලෝ දැක්ක අපේ කොරියන් සරසවිය ඇප් එකේදී මේ ඇප් එක අපි හඳුන්වා දීලා තියෙන 225 කොරියන් එක්සෑම් එකකට ගේමක් ගහන කෙනෙක්ට ගේමක් ගහලා දෙන්න. ඉතින් මම පළවෙනි පින් කමෙන්ට් එකේ ලින්ක් එක දාලා තියනවා. ඔයගලන්ට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහලා Google Play Store එකෙන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න. ඉතින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇයි කියලා මම ඔයගලන්ට කියනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොරියන් එක්සෑම් එකට එන ප්‍රශ්නම තමයි ඔයගලන්ට නැවත නැවතත් කරකවලා එන්නේ. ඉතින් එක්සෑම් එක පටන් ගත්තට පස්සේ ඔයගලන්ට එක්සෑම් එකට ආපු ප්‍රශ්න අපේ ඇප් එකෙන් ඔයගලන්ට ලබා දෙනවා. ඉතින් ඒක නිසා ගේමක් ගහන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාම YouTube channel එකට. ඉතින් හරිය අදත් ගෙනත් තියෙනවා. ඔයගලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් මගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන. YouTube channel එක subscribe කරලා එකතු වෙන කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට නැත්නම් 225 කොරියන් විභාගයේ download admission ප්‍රශ්න වලට හේතු කියලා දැන් වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ලොකුම හේතුව තමයි මේ වෙනකොට admission එක download කරගන්න යනකොට ගොඩක් අයට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒකට solution එකක් වශයෙන් තමයි මේ වීඩියෝ එක ගන්නේ. ඉතින් ඔයාලට admission එක download කරගන්න බැරි හේතු වලට උත්තර වශයෙන් තමයි මේ වීඩියෝ එක ගන්නේ. වීඩියෝ යන කලින් පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට ඉතින් ගොඩක් කට්ටිය ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න යනකොට ගොඩක් කට්ටියට එරර් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ එරර් වලට හේතුව මම ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ එරර් වලට හේතුව SLBFA සයිට් එකේ ඒගොල්ලන්ගේ කාර්මික දෝෂ තමයි මේ එරර් එකට හේතුව. ඉතින් මෙහෙම එරර් එකක් එන්නේ ඒගොල්ලන්ගේ සර්වර් එක බිසි නිසා. ඔයාලට මම උදාහරණයක් දෙන්නම්. ඉතින් ඔයා හිතන්න රූම් එකක් තියෙනවා. මේ රූම් එකට ළමයි 10 දෙනාටයි යන්න පුළුවන්. ඉතින් ළමයි 20ක් 30ක් එකපාර මේක ඇතුළට ගියාට පස්සේ ඕගොල්ලෝ දන්නවා මේක ඇතුලේ ලොකු අවහිරතාවයක් වෙනවා කියලා. ඉතින් ඒ අවහිරතාවය තමයි මේ සර්වර් එකටත් වෙලා තියෙන්නේ. මේ SLBFA සයිට් එකටත් වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගේ ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක් මේ සයිට් එකට එකපාර ලොග් වෙන්න ගත්තට පස්සේ මේ සයිට් පිස්සු නටනවා ඕගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත්. ඉතින් ඒකට ලොකුම හේතුව තමයි ගොඩක් කට්ටිය එකම වෙලාවේ මේ සයිට් එකට පිවිසෙන නිසා. ඉතින් ඒක නිසා මේ සයිට් එකේ සර්වර් එක ගොඩක් බිසි වෙනවා. එතකොට මේ සයිට් එක පිස්සු නටනවා. එතකොට ඕගොල්ලන්ට කිසිම වැඩක් කරගන්න බෑ. මුලින්ම මේ සයිට් එකෙන් ඒ වැඩේ කරගන්න ගිය කට්ටියට තමයි මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාට එරර් එකක් එනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ සයිට් එකට ලංකාවේ බිසි නැති ටයිම් වල ඕගොල්ලෝ මේක try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන්. ඉතින් ගොඩක් කට්ටියට මම කිව්වේ මැසේජ් දාපු ගොඩක් කට්ටිය මේ එක එක එරර් වෙනවා කියලා මට මැසේජ් දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට මම කිව්වේ ලංකාවේ බිසි නැති ටයිම් එක. ඒ කියන්නේ බිසි නැති ටයිම් එක කියන්නේ පාන්දර 12න් පස්සේ වගේ ඔයගලන්ට පුළුවන් මේක try කරලා බලන්න. එතකොට ඔයගලන්ට කිසිම අවුලක් නැතුව ඔයාගේ මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඇඩ්මිෂන් නම්බර් එක දීලා එහෙම ඉන්වැලිඩ් නම්බර් කියලා වැටෙනවා නම් ඔයා කරන්න ඕනේ. ඔයා බලන්න මුලින්ම ගිහිල්ලා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ගිහිල්ලා බලන්න ඔයාට කවද්ද ඔයාගේ එක්සෑම් ඩේට් එක තියෙන්නේ කියලා. ඉතින් එක්සෑම් ඩේට් එක ඔයාට දුර තියෙනවා නම් ඔයාට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙන්නේ ඒගොල්ලෝ හදලා තියෙන්න පුළුවන්. මොකද ළඟ කට්ටියට ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කරගන්න ඒගොල්ලෝ හදලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා ඉවසලා ඉන්න ඔයාට එක්සෑම් එක තියෙන්නේ ගොඩක් එහාට වෙන්න නම් ඔයාට දැම්ම ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මේ ළඟ කට්ටිය ඇඩ්මිෂන් ඩවුන්ලෝඩ් කරලා උනාට පස්සේ සයිට් එක අප්ඩේට් කරාට පස්සේ ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඕගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සයිට් එකේ හේතුව අරක. ඉතින් ඒක නිසා තමයි මේ සයිට් එක ඔයගොල්ලන්ට වැඩ කරන්න නැතුව යන්නේ. ඉතින් ඔයගොල්ලෝ බිසි නැති ටයිම් එක ලංකාවේ මේක try කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරලා එක්සෑම් එකට යන්න. ඉතින් මොකක් කරු ඔයාට එරර් එකක් එනවා නම් එරර් එකට ලොකුම හේතුව තමයි මේ සයිට් එක ස්ට්‍රක් වෙලා තියෙන නිසා එරර් එක එන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඇඩ්මිෂන් එක මම අර කියපු වෙලාවල් වල try කරලා ඔයාට ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ වීඩියෝ එක ලොකුම හේතුව තමයි ගොඩක් කට්ටිය මේ වෙනකොට මට මැසේජ් දාලා අහලා තිබ්බා අයියා අපිට එරර් එකක් එනවා. ඉතින් එහාට යන්න බෑ. ඉතින් එහාට බෑක් වෙනවා. නෙක්ස්ට් ස්ටෙප් වලට පස්සේ යන්නේ නැහැ. ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මේ වගේ දේවල් වෙනවා කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක ගෙනා මම හිතනවා මේ වීඩියෝ එක මොනවා හරි දෙයක් ඔයා ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක මොනවා හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ලයික් එකක් දාලා නමතක් කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න කියන ගාම අදට වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. හීනෙනුම් වැඩ ගන්න මගේ ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.